ආයිබෝන් අපේ මොළය ඇත්තට මේක විශ්වයේ තියෙන අතිශය සංකීර්ණ අద్භූතම දෙයක් නේද? ඉතින් ජීවිතේ අවසානම මොහොතේ අන්නේ මොහොතේ මොළය ඇතුලේ ඇත්තටම මොකක්ද වෙන්නේ? අපිට දැනෙන බය කියන හැඟීම එන්නේ කොහෙන්ද? හොඳයි. අද අපි කතා බහෙන් හෙළිදරව් කරගන්නේ යන්නේ අන්නේ ගැඹුරුම රහස් කීපයක් ගැනයි. එන්න අපි මේ පුදුම හිතෙන ගමන පටන් ගමු. හොඳයි. මෙන්න ප්‍රශ්නය. මරණාසන්න මොහොතේදී ඇත්තටම අපිට මොනවද පේන්නේ? මේක ඉතින් දාර්ශනිකයන් විතරක් නෙවෙයි අපි කවුරුත් කල්පනා කරන දෙයක්. හැබැයි කතා කවි පැත්තකින් තියලා විද්‍යාව මේකට දෙන උත්තරේ මොකද්ද? අපි බලමු. ඉතින් අපි මේ අභිරහස ලියන්න පටන් ගමු ජීවිතයේ අන්තිම තප්පර කිහිපෙන්. ඒ කියන්නේ මොළය නිකුත් කරන අර ඇදහිය නොහැකි අවසානම සංඥාවෙන්. දැන් බලන්න හදවතේ නතර වුණාම මොළය එකපාරටම ඔෆ් වෙන්නේ නැහැ. නෑ. ඒ වෙනුවට වෙන්නේ හරිම පුදුම දෙයක්. මොළයේ තියෙන විවිධ කොටස් ඔක්කොම එකට එකතු වෙලා හරියට සැලසුම් කරලා වගේ ගැමා තරංග කියලා හඳුන්වන කුකුරේ බලවත් විද්‍යුත් සංඥාවක් මුදා හරිනවා. ඒක හරියට මොළයේ අවසාන මහා සංගීත ප්‍රසංගයක් වගේ අන්තිම රංගනය පෙන්වනවා වගේ දෙයක්. ඉතින් විද්‍යාඥයන් හිතන්නේ අර ගැමා තරංග පිපිරීමෙන් වෙන්නේ මොකද්ද දන්නවද? අපේ මුළු ජීවිතේම. ඔව්. හොඳ නරක සතුට දුක අපි අත්විඳපු හැමදේම ඇස් පන අපිට චිත්‍රපටියක් වගේ තත්පර ගානකින් දිගහැරන එක. පොඩ්ඩක් හිතලා බලන්න. අවුරුදු ගානක ජීවිතයක් එකම එක මොහොතකින් ආයමත් අත්විඳිනවා. ඒක ඇදහිය නොහැකි දෙයක්. හැබැයි ඉතින් අර අන්තිම ගැමා තරංග පිපුරීම හරියටම තේරුම් ගන්න නම් අපි පොඩ්ඩක් ආපස්සට ගිහින් බලන්න ඕන මොළය සාමාන්‍යයෙන් එදිනෙදා පාවිච්චි කරන භාෂාව මොකද්ද කියලා. ඒ කියන්නේ මේ විද්‍යුත් තරංග ගැන. මෙතන තියෙන්නේ හරිම රසවත් දෙයක්. බලන්න අපි ඉන්න මානසික තත්ත්වයේ අනුව මොළයේ විද්‍යුත් තරංග වෙනස් වෙනවා. අපි හරිම සංසුන්ව සැහැල්ලුවෙන් ඉන්නකොට ඒක තමයි ඇල්ෆා තත්ත්වය. ඊට පස්සේ අපි මොකක් හරි වැඩක නිරත වෙලා ගැටලුවක් විසඳනවා වගේ අවධානයෙන් ඉන්නකොට ඒ තමයි බීටා තරංග. අන්තිමක අර ගැඹුරුම අවධානය මතකයෙන් අවදි කරන ඒ වගේම ජීවිතයේ අවසාන මොහොතෙත් මතුවෙන අන්න ඒ තමයි බලවත්ම ගැමා තරංග. හරි. මොළයේ සාමාන්‍ය තරංග රටා ගැන අපි කතා කළා. දැන් අපි යමු ඊඟක මාතෘකාවට. අපි බලමු බය වගේ ප්‍රබල හැඟීමක් මොළේ ඇතුලේ කොයිතරම් නිශ්චිත පුංචි තැනක පාලනය වෙනවද කියලා. මේකට කියන්නේ ඇමිග්ඩලාව කියලා. සරලවම කිව්වොත් මේ තමයි අපේ මොළේ දෙන බය පිළිබඳ මධ්‍යස්ථානය. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය ඔප්පු කරපු ඒ පුදුම හිතන පරීක්ෂණ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මේ පරීක්ෂණය ඇත්තටම ටිකක් ඇඟ කිලිපොලා යන එකක්. හිතන්න ශල්‍ය කර්මයට කලින් වඳුරෙක් සර්පයෙක්ව දැක්ක ගමන් බයෙන් කෑ ගහලා දුවනවා. සාමාන්‍ය ප්‍රතිචාරය. හැබැයි අර ඇමිග්ඩලාව කියන පොඩි කොටස ඉවත් කළාට පස්සේ ඒ වඳුරාම ඒ සර්පයාවම දැකලා කිසිම බයක් නැතුව සර්පයා දිහා බලන් ඉන්නවා. සමහර විට සෙල්ලම් කරන්නත් යනවා. මේකෙන් පැහැදිලිවම පේනව නේද? බය කියන හැඟීම මොලේ කොයිතරම් නිශ්චිත තැනකට සම්බන්ධ වෙලාද තියෙන්නේ කියලා. එතකොට මේකෙන් තේරෙන වැදගත්ම දේ තමයි මේ අපිට බිය දැනෙන්න අවශ්‍යයි. නැත්නම් ඒක ලෙඩක් බවට පත් වෙනවා. මොකද බය කියන්නේ නිකම්ම නරක හැඟීමක් නෙවෙයි. නේද? ඒක ඇත්තටම අපිව අනතුරු වලින් ආරක්ෂා කරන සර්වයිවල් මෙකනිසම් එකක්. හිතන්න අපිට බය නැති වුණොත් අපි අනතුරු දැක ඒකට මුහුණ දෙන්නේ ඇයි? ඒක හරිම භයානකයි. හොඳයි. අපි මොලේ ස්වභාවිකව වැඩ කරන විදිහ ගැන කතා කළා. දැන් අපි යමු අනාගතයට. බලමු තාක්ෂණය පාවිච්චි කරලා අපේ මොළය තවත් දියුණු කරන්න පුරුවන් වෙයිද කියන ප්‍රශ්න දිහා. මෙන්න අනාගතයේ උත්තරයක්. නියුරල් ලින්ක්. මේක මිනිස් මොළයයි පරිගණක තාක්ෂණයයි එකට සම්බන්ධ කරන්න හදන විප්ලවීය අදහසක්. ඉතින් මොකද්ද මේ නියුරලින්ක් කියන්නේ? සරලවම මේක මොළයට කෙලින්ම සවි කරන චිප් එකක්. ඒකේ මොනවද කරන්න පුරුවන්? අපේ මනසට දත්ත ගන්නත් මනසෙන් දත්ත යවන්නත් පුරුවන්. ඒ කියන්නේ කෙලින්ම සිතුවිලි වලින් යන්ත්‍ර පාලනය කරනවා වගේ දෙයක්. මේක අතරංග වෙනවද? ඔව්. පරීක්ෂණ වලින් පෙන්නලා තියෙනවා මේ චිප් එක සවි කරපු ඌරන් වඳුරන් කිසිම පුහුණුවක් නැතුව ජොයිස්ටික් එකක්වත් නැතුව තමන්ගේ හිතෙන් හිතලා විතරක් වීඩියෝ ගේම්ස් ප්ලේ කරන හැටි. ඒක තමයි මේ තාක්ෂණයේ තියෙන ඇදහිය නොහැකි බලය. හැබැයි මේ හැම තාක්ෂණික දියුණුවක්ම හැම විද්‍යාත්මක සොයා ගැනීමක්ම තිබුණත් ඇත්ත කතාව නම් මොළය කියන්නේ තවමත් අපිට සම්පූර්ණයෙන්ම විසඳ ගන්න බැරි වුණ ලොකුම ප්‍රහේලිකාව. මේ කතාව අහන්නකෝ. මේක ඇක්තරම වෙච්ච දෙයක්. කෙනෙක්ට අනතුරක් වෙලා එයාගේ මුළු අතීතයම අමතක වෙලා යනවා. අවුරුදු ගානක මතකයන් මුකුත් නැහැ.
හැබැයි දවසක් රෝහලේ ඉන්නකොට එයා අහම්බෙන් ඇඳෙන් වැටිලා ආයෙත් උළුව වැදෙනවා. ඊට පස්සේ වෙන්නේ පුදුම දෙයක්. අර නැති වුණ හැම මතකයක්ම එකපාරටම ආපහු එනවා. මේක කොහොමද පැහැදිලි කරන්නේ? ඉතින් මේ හැම දෙයකින්ම තස්සේ අපි ඉස්සරහට යන ලොකුම ප්‍රශ්නේ තමයි මේ. මතකයේ තියෙන්නේ මොලේ ඇතුලේද? ඒ කියන්නේ නියුරෝන අතර තියෙන භෞතික දෙයක් විදියටද? නැත්නම් ඒකේ තියෙන්නේ මනසේද? ඒ කියන්නේ අපිට තවමත් අල්ලගන්න බැරි අභිරහස් මනස කියන දේ ඇතුලේද? ඔන්න ඔය ප්‍රශ්න ගැන හිතන්න යමක් ඉතිරි කරමින් අද අපි මෙතනින් නවතිමු.